අදාසරයි සෝනි අපේ දක්ෂයා අහසක් ඔහුට බැටරයි සෝනි අපේ දක්ෂයා ආයිබෝවන් සුබ දවසක්. ඉතින් අදත් ඔන්න අපි අපේ පොඩ්කාස්ට් එක අරගෙන අද නම් ආවේ ඇත්තටම කිව්වොත් අමුතු විදියකට. මොකද අද ඉන්නේ ලෙක්චර් හෝල් එක. ඉතින් අද ඇත්තටම අපිට බෝඩ් එකක් ඕන මේ වැඩේට. මොකද අපි මේ කන්ටිනියු කරන්නේ ගිය සතියේ අපි සොනික් ෆියුචර් වීඩියෝ එකට අදාළව ඒකෙදී ගොඩක් මේ ෆීල්ඩ් එකේ අය රික්වෙස්ට් කරලා තිබුණා සොනික් ඩිජිටල් ට්වින්ස් සිස්ටම් එක ගැන පොඩි හැඳින්වීමක් කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අද මේ part 2 එක අරගෙන එන්නේ. ඉතින් අද මුලින්ම මේක කොටස් දෙකකින් කතා කරනවා. ඒ තමයි මුලින්ම A level physics වලින් ඊට පස්සේ A level physics සහ අපි මොකද්ද මේක දාමු ITO tech. මේක A level නෙමෙයි. මේකේ ඕන වෙන part එක A level part එක මේක. එතකොට A level physics වලදී ඔයාලට මතක නම් අපි එක තැනකදී ඉගෙන ගන්නවා කම්පන කොටසේ මට මතක විදිහට අපි ඉගෙන ගන්නවා සොනික් බූම් කියලා වචනයක්. එතකොට මෙන්න මේ වචනේ අපි ගිය පාරත් ගිය වීඩියෝ එකෙත් කතා කරා. සොනික් කියන වචනේ අපිට ආවේ මුලින්ම මේ අර පොඩි කාලේ බලමු කාටුන් එකේ. ඒ වචනේ. එතකොට ආපහු ඊට අවුරුදු ගානකට පස්සේ තමයි ඒ ලෙවල් වලදී ආපහු මේ සොනික් කියන වචනේ අපිට හම්බෙන්නේ. ඉතින් මේ සොනික් කියන වචනේ අපි තේරුම ගිය සතියේ ගත්තා ශබ්දය. එතකොට ශබ්දය කියන එක තමයි මේකේ අපි සොනික් කියන එකේ තේරුම විදිහට ගත්තේ. එතකොට මෙන්න මේ සොනික් කියන එකේ තියෙනවා ඒ ලෙවල් වලදී හැඳින්වීමක්. ඒ තමයි මේ මැක් අංකය. එතකොට ඒ ලෙවල් වලදී අපි කතා කරනවා මේ සොනික් බූම් එකත් එක්ක ශබ්දය ඊට පස්සේ ඒ කියන්නේ ශබ්දය කියන්නේ සොනික් කියන වචනේ තේරුම තමයි ශබ්දය. ඊට පස්සේ අපි ගන්නවා මැක් නම්බර් එක. ඒ කියන්නේ මැක් අංකය. ඊට පස්සේ අපි ගන්නවා මැක් හේතුව මැක් කෝන් එක. ඊට පස්සේ ওই දෙක තමයි තියෙන්නේ. එතකොට මේ ටික පොඩ්ඩක් අපි අමතක කරොත් මේ ටික අපි අයින් කළාම දාමු. A level physics ටික අයින් කළාම දාමු. ඊට පස්සේ මම අර වචන පැහැදිලි කරන් තමයි ඒක ගත්තේ. එතකොට මේකේ කියනවා අපි අර අපේ දැන් IT side එකට IT side එනේ ටෙක්නොලොජි part එකට ගත්තොත් අපි ගනිමුකෝ සුපර්සොනික්. අහලා තියෙන සුපර්සොනික් ජෙට් ගැන අහලා ඇතිනේ. එතකොට සුපර්සොනික් ජෙට් එකක වෙන්නේ මේ අර මැක්කෝන් එකේ කතාව. මැක්කෝන් එකේ කතාව තමයි සුපර්සොනික් ජෙට් එකක වෙන්නේ. මොකද අපි ජෙට් එකක් අඳිමු නිකන් සරලව. මේක ජෙට් එකක් කියලා හිතුවොත් මේකේ මෙන්න මෙතන ඒ කියන්නේ මේ අපි මේක භූමිය කියලා ගමු. මෙන්න මේ හරියේ ඉන්නවා මිනිස්සේ ජෙට් එක තියෙන්නේ හැබැයි දැන් මේ හරිය. අපි දැන් උඩ බැලුවට අපි ජෙට් එකක් පේන්නේ නැහැ. ඇයි? ඒ ජෙට් එක ගොඩක් ඉස්සරහින්. ඒ කියන්නේ සුපර්සොනික් කියන්නේ ශබ්දයටත් වඩා වැඩි වේගයකින් යනවා. එතකොට අපිට මෙන්න මේ හරිය හැදෙන මැක් හේතුව හින්දා තමයි මෙන්න මේ හරියේදී අපිට මේ ශබ්දය ඇහෙන්නේ. මේ ජෙට් එකේ ශබ්දය ඇහෙන්නේ ජෙට් එක ගොඩක් ඉස්සරහට ගිහිල්ලා හැබැයි අපිට ශබ්දය විතරයි ඇහෙන්නේ. ඒව තමයි සුපර්සොනික් ජෙට් කියන්නේ. ඉතින් මැක් හේතුව කියන්නේ මෙන්න මේක. ඒකෙන් තමයි මේ ශබ්දය මේ වෙන්නේ. දැන් ඇත්ත කතාව ගත්තොත් මේවා තේරුමක් නැහැ මේ අද අපේ කතාවට. මේක මේ නිකන් අර සොනික් කියන වචනේ අර පැහැදිලි කරගන්න විතරයි මම ඒ දේ ලිව්වේ මේකේ. දැන් අපි කතා කරමු මේ SDT සිස්ටම් එක ගැන. එතකොට SDT සිස්ටම් එක තමයි මේ ටෙක්නොලොජි පාර්ට් එකේදී ඕන වෙන්නේ. මේ SDTS ඒ කියන්නේ මේක S කියලා කියන්නේ සොනික්
D කියලා කියන්නේ digital, T කියලා කියන්නේ twins, S කියලා කියන්නේ system. එතකොට sonic digital twins system. එතකොට sonic කියලා කියන්නේ අපි කිව්වා ශබ්දය. එහෙමනම් මේක සංකල්පයක් නම්, ඒ කියන්නේ concept එකක් නම් මේ concept එකේ මූලිකම කාරණා වෙන්නේ ශබ්දය. එතකොට digital කියන්නේ සාමාන්‍යයෙන් අපි කියමුකෝ ඒක ටෙක්නොලොජි පැත්තක් කියලා. එතකොට මේක දවමු ටෙක්නොලොජි කියලා අපි මේක එක්ස්ප්ලেইন කරන්න නිකන් දාගමු. එතකොට මේක new. මේක කොහොමද පද්ධතිය කියන්නේ සිංහල දන්නවනේ. එතකොට ශබ්දය හරහා ඒ කියන්නේ මේක දැන් මේක AI සිස්ටම් එකක්. ඒක කියන්න ඕන. මේක AI concept එකක්. sorry AI concept එකක්. AI concept එකේදී ප්‍රධාන වෙලා තියෙන ශබ්දේ නැත්නම් AI ශබ්දයට විතර නෙවෙයි ගන්නෙ. එතකොට AI වල මේ එක part එකක්. sonic digital twins. මොකද නැත්නම් මේ sonic කියනකොට සමතක කර digital twin system කියන එක concept එකක් විදිහට ලෝකේ තියෙනවා. ඒක ඕනතරම් research papers හොයාගෙන ඔයාලට කියවන්න පුළුවන්. ඒක මම මෙතන කියන්නේ නැහැ. මගේ part එක තමයි මේ AI එකෙන් ආපු AI එක හරහා අපිට මේ එක කොටසක් වෙච්ච sonic කියන්නේ ශබ්දය හරහා AI තාක්ෂණයේ භාවිතය තමයි මේකේ කතා වෙන්නේ. එතකොට මේ sonic digital twins කියන එක මේ ප්‍රායෝගිකව යොදාගෙන තියෙනවද? ඒ කියන්නේ ලෝකේ කොහේ හරි තියෙනවද යොදාගෙන? ඇත්තටම ලංකාවේ නම් යොදාගෙන නැහැ. ලෝකේ මේ සිස්ටම් එක තියෙනවා. සිස්ටම් එක යොදාගෙනපු තැනුත් තියෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මම උදාහරණ මේකේ ඇඳලා පෙන්නන්නම්. මේ sonic digital twin system එක ගැන මේ කොහොමද ප්‍රායෝගික භාවිතයක් තියෙන්නේ කියලා. එතකොට sonic digital twins කියන එක අපි ගොඩනැගිල්ලකට ඇප්ලයි කරොත් අපි එහෙම ගමුකෝ. ගොඩනැගිල්ලකට ඇප්ලයි කරොත් ඔන්න දැන් ඉතින් මේක මේ භූමියේ හදපු මොකක් හරි මේ ගොඩනැගිල්ල. මේ ගොඩනැගිල්ල අපි දැන් මේක තියෙනවා මේ ෆිසිකලි. ඒ කියන්නේ භෞතිකව තියෙනවා මේක මේ කොහේ හරි තියෙනවා. භෞතිකව හදපු ගොඩනැගිල්ලක් මේක. එතකොට අපි තව එකක් හදනවා අපේ පරිගණකයක. අපි එහෙම හිතමු. මේක පරිගණකයක් කියලා හිතමු. මේ පරිගණකය අපි හදනවා මේ හා සමානව තව මේ ගොඩනැගිල්ල. ඒක පරිගණකයේ තියෙන්නේ. එතකොට අපි මේක සැලැස්ම කියලා හිතමු. මේක තමයි ඇත්ත අවුට්පුට් එක. මේක තමයි අපි මුලින් හදන්න ඉදපු ගොඩනැගිල්ල. ඒ හා සමාන මේක හැදිලා තියෙනවා. එතකොට අන්න එතනින් එනවා twins. ඒ කියන්නේ new. දෙකම සමානයි. එතකොට මේ දෙකම බැලුම් සමානයි. ඉතින් මේකේ ස්ට්‍රක්චර් එක නම් ඒ ස්ට්‍රක්චර් එකේම අවුට්පුට් එක වෙන්න ඕන මේක. ඒක ඉතින් අර වෙන කවුරු හරි මකබාස් කෙනෙක් හැදුවොත් නම් මේක මේ වෙනස් වෙලා තියෙයි. දැන් එහෙම එකක් වෙන්නේ නැහැ. මේ දෙක සමානයි twin system එක. එතකොට මෙන්න මේකේ මොකද්ද දැන් ඇයි අපි මේක හදලා තියෙන්නේ මුලින්ම දැන් සාමාන්‍ය මේ භාවිතයේදී කොහොමද මේ වගේ කම්පියුටර් එක අපි ආකිටෙක්චර් එකක් හදලා තමයි මේක කොහොමද හදන්නේ. හැබැයි මේ ආකිටෙක්චර් එක දැන් වෙනස් වෙනවා. මොකක්ද වෙනස් වෙන්නේ? මේකට ඇප්ලයි වෙනවා AI තාක්ෂණය මේකට ඇඩ් කරනවා. දැනට කොහොමද ස්ට්‍රක්චර් එකක් හදන්නේ AI වලින් නේ. මේ ආකිටෙක්චර් ඒ ෆීල්ඩ් එකේ කට්ටිය මේ විදිහට හදලා දුන්නාම මේ භූමියේ දැන් අපි මෙහෙම ගමුකෝ සුනාමියක් එනවා නම් අපි මුලින්ම දන්නවා ඒකේ තියෙනවා මේ රික්ටර් මාපක අගයක්. අන්න ඒ වගේ මෙන්න මේ භූමිය. දැන් අපි හිතමු මේක තියෙන්නේ සමතලා භූමියක. එතකොට සමතලා භූමියක් කියලා ගමු. මේ සමතලා භූමියේ තියෙනවා මේ මොකක්ද ඒකට කියන්නේ සාමාන්‍ය තත්ත්ව. සාමාන්‍ය තත්ත්ව තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ භූමියේ තියෙන මේ ගොඩනැගිල්ල හරහා ඇති වෙන පීඩනය, ඊට පස්සේ කම්පන, ඒ වගේ දේවල් ඒ ඔක්කොම ටික
තියෙනවා මේ සමතල භූමියක. ඒ කියන්නේ භෞතිකව මේ පොළවේ තියෙන දේවල් ටික. එතකොට අන්න මේ අපි දැන් මේ දෙක උදාහරණ විදිහට ගමු පීඩනය සහ කම්පනය කියන්නේ. මෙන්න මේ දෙක ඇප්ලයි කරනවා මෙන්න මේ සිස්ටම් එකට. ඒ කියන්නේ අපි මෙන්න මේ සාමාන්‍ය දත්ත ටික අරගෙන පීඩනය සහ කම්පනය ගණනය කළා. ඒකේ සාමාන්‍ය තත්ත්ව ටික අපි මෙන්න මේ AI සිස්ටම් එකට දෙනවා. AI සිස්ටම් එකට අපි මොකක් හරි මොඩල් එකක් ට්‍රේන් කරලා මේ data ටික දෙනවා. ඒ data ටික දෙන්නේ මෙන්න මේ පීඩනය සහ කම්පනය අපි උදාහරණ විදිහට ගනිමු. ඒ දත්ත ටික දෙනවා. එතකොට මෙන්න මේ ගොඩනැගිල්ලේ දැන් භෞතිකව තියෙන ගොඩනැගිල්ලේ භූකම්පනයක් හරි මොකක් හරි සිද්ධියක් වුණොත් මෙන්න මේ සාමාන්‍ය දත්ත ටික එතකොට වෙනස්නේ. දැන් මේ AI තාක්ෂණයෙන් හදපු ගොඩනැගිල්ලේ තියෙන දත්ත ටික අපි දන්න. අපි මේක ගමු පීඩනයට අපි දාමු නිකන් 10ක්. මම නිකන් අගයක් දාන්නේ මොකුත් දාන්නේ නැහැ මේ කියන්නේ ඒක අර ඒකක ටික දාන්නේ නැහැ. කම්පනයට දානවා අපි 7ක් විතර දාමු. නිකන් මේ සරල අගයන් දෙකක් විතරයි. එතකොට මෙන්න මේ සාමාන්‍ය තත්ත්ව වෙනස්. දැන් මේකේ අපි මේ මොඩල් එකට දීලා තියෙන්නේ පීඩනය 10යි කම්පනය 7යි කියලා කියමු. නිකන් අගයන් දෙක විතරයි අයිත් කියනවා. අගයන් දෙක විතරයි. එතකොට මෙන්න මේ භූමියේ අපි හිතමු එකපාරටම මෙතන 15ක් විතර වෙනවා. මෙතන 9ක් විතර වැඩි වෙනවා. අන්න වෙනසක් එනවා. එතකොට අපිට හොයාගන්න පුළුවන් අර AI tool එකෙන් අපි හදලා තියපු ඒ දත්ත ටිකත් එක්ක මේ ගොඩනැගිල්ලට අපිට පුරෝගතනයක් කරන්න පුළුවන්. මොකක් හරි විනාශයක් වෙනවද? එහෙම නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මේ භෞතිකව තියෙන ගොඩනැගිල්ලට කියලා. ඉතින් ඔන්න ඕක තමයි Sonic Digital Twins. ඒ කියන්නේ ශබ්දය කියන කොටස විතරයි මේකේ භාවිතා වෙන්නේ. නැතුව මේක ඇත්තටම ගන්න එපා මේක ඇත්තටම කිව්වොත් මේක digital twin system. ඇත්ත concept එක මේක. system එක. හැබැයි මේක මේ අර එක part එකකට දැන් මේ ශබ්දය හරහානේ අපි කම්පන ඒ වගේ දේවල් ඒ කියන්නේ ගොඩනැගිල්ලක විනාශයක් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය මොකක් හරි කඩාද ඒ කියන්නේ මොකක් හරිම භෞතිකව තියෙන දෙයක විනාශයක් වෙන්නේ මොකක් හරි ඉතින් ඇත්තටම ගොඩනැගිල්ලක විනාශයක් වෙන පීඩනයක් හරි කම්පනයක් හරි ඔය මොකක් භූමිකම්පාවක් ඔය වගේ දෙයක් වුණාට පස්සේ මේක මේ වෙන්නේ. එතකොට මේකට මේ දරා ගන්න පුළුවන් සීමාවක් අපි මුලින් සාමාන්‍ය තත්ත්ව ගණනය කරලා තියලා අපිට පස්සේ පුළුවන් මොකක් හරි දැන් සුනාමියක් එනවා කිව්වත් ඒකේ මූලික අධීරය භූමිකම්පාවක් නේ. එතකොට මේ භූමිකම්පාවේ අපි දෙන අගයන් තියෙනවා. ඒ අගය අපිට පුළුවන් මෙතෙන්ට බලන්න මේක දැන් මේ මම කියපු විදිහට මේ පීඩනය වගේ නම් දැන් 10 ඉඳන් 15ට වැඩි වෙලා නම් අපිට පුළුවන් අර අපිට ඒ කලින් එන තොරතුරු එක බලලා කරලා අපිට පුළුවන් මේක මේ ඒ කියන්නේ මේ ගොඩනැගිල්ලට හානියක් වෙනවද කියලා මෙන්න මේ නියුන් ඒ කියන්නේ මේ දෙන්නම නියුන් වගේ හරි සරලයි. ඉතින් මේ අපිට පුළුවන් බලා ගන්න මෙන්න මේ අපි හදපු ස්ට්‍රක්චර් එක හරහා මේ බලපු ඒ කැල්කියුලේට් කරලා ඒකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මේ ගොඩනැගිල්ල එක්ක බේර ගන්න පුළුවන්. නැත්නම් මේකේ ඉන්න මිනිස්සු ටික බේර ගන්න පුළුවන් කලින් පුරෝකතනයක් කළා. ඉතින් ඒක තමයි Sonic Digital Twin System එක කියලා කියන්නේ.